අද අපි බලමු හරියට එන්ජින් එකේ තියෙන වෝටර් ලයින් වල තියෙන එයා බබල්ස් ටික මේ මැෂින් එක හරහා කොහොමද අයින් කරගන්නේ කියලා. මේක ඇත්තටම හොඳ සාර්ථක ක්‍රමයක්. එයා ස්ක්‍රූ වලින් යවනවට වඩා මේකෙන් වැකුම් කරලා කරන එක ඇත්තටම සාර්ථකයි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ රේඩියේටර් බොටල් එකට මේ කැප් එක හයි කරගන්න ඕනි. ඊට පස්සේ මේ ලයින් එක අපි ෆිල් කරන කූලන් බොටල් එකට දාගන්න ඕනි. දාලා ඉවර වෙලා ඊට පස්සේ මුළු වෝටර් සිස්ටම් එකම අපි වැකුම් කරගන්න ඕනි. වැකුම් කරගන්න හැටි අපි බලමු දැන්. මෙන්න මේ විදිහට මුළු සිස්ටම් එකම වැකුම් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. තනිකර මුළු රේඩියේටර් හෝස් ඔක්කොම ඇකිලිලා වැකුම් වෙනවා. ඒ වගේ මේකේ මේ ප්‍රෙෂර් ගේජ් එකේ කොළ පාට ලයින් එකට එනකල් වගේ වැකුම් කරගන්න ඕනි. ඊට පස්සේ මුළු සිස්ටම් එකම වැකුම් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් රේඩියේටර් හෝස් ඔක්කොම ඇකිලිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන හුලං ඔක්කොම එළියට ගිහිල්ලා තියෙන්නේ. මුළු සිස්ටම් එකේම තියෙන එයා බබල්ස් ටික එළියට දාලා තියෙන්නේ. ඇත්තටම මේ සිස්ටම් එක මේ Mercedes, Audi, BMW ඒ වගේම Livery වගේ බඩි වෑන් වලට ඇත්තටම සාර්ථක ක්‍රමයක් මේක. මොකද ඒවත් බිට් කරගන්න ටිකක් අමාරුයි. අපි ඊට පස්සේ බලමු කොහොමද අපි වැකුම් කරගත්තේ සිස්ටම් එකට කූලන්ට් ටික ඇතුල් කරගන්නේ කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මුළු සිස්ටම් එකම ගොඩක් දුරට වැකුම් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු කූලන්ට් ටික කොහොමද එන්ජින් එකට ඇතුල් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ ලයින් එක අරින්න ඕනි. අනිත් ලයින් එක වහලා. එතකොට කූලන්ට් බොටල් එකේ තියෙන කූලන්ට් ටික ඔක්කොම සිස්ටම් එකට ඇතුල් වෙනවා. අර වැකුම් වෙලා තියෙන නිසා කිසිම යා බබල් එකක් නැතුව තනිකර ෆුල් කූලන්ට් විතරක් සිස්ටම් එක ඇතුළට ඇතුල් වෙනවා. ඇත්තටම මේක මේ ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඔයගොල්ලෝ try කරලා බලන්න. easily අපිට බ්ලීඩ් කරගන්න පුළුවන් වෝටර් සිස්ටම් එක.